යාළුවනේ දවසක් වලට මොන අද මම ආවා ඩ්‍රයිවිං ස්කූල් එකට මම කලින් වීඩියෝ එකක් දැම්මා ඒ වීඩියෝ එක ගොඩක් වයිරල් වුණා ගොඩක් අය බලලා තිබ්බා ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා මගෙන් උත්තර තිබ්බා සර්ගෙන් මැසේජ් කර අහලා තිබ්බා සර් මට කිව්වා ඒ වෙන මැසේජ් වලට පොඩ්ඩක් රිප්ලයි කරන්න අමාරුයි මොකද එයා ඩ්‍රයිවිං ස්කූල් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නිසා එයාට ට්‍රේනින් තියෙනවා ඒකට ෆෝන් යූස් කරන්න බෑ එයා මට කිව්වා එයාගෙන් මේ අහලා තියෙන ප්‍රශ්න ටිකට එයා උත්තර දෙන්න තව වීඩියෝ එකක් දාන්න එතකොට ඔයාලා දැනගන්නවා මොනවද ඒ ප්‍රශ්න වලට තියෙන උත්තර කියලා මගෙන් ගොඩක් අය අහලා තිබ්බා ඒක නිසා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න මුලින්ම ගොඩක් අය අහලා තිබ්බා මේ ස්කූල් එක මොකද්ද ස්කූල් එක කොහෙද තියෙන්නේ කියලා ස්කූල් එක මොකද්ද ස්කූල් එක කොහෙද තියෙන්නේ කියලා පොඩි විස්තරයක් මෙයාලට කියන්න Dubai Driving Center Alpus branch එක මේක මෙතන Alpus mall එක තමයි තියෙන්නේ. ඔව් ඒක Dubai Driving Center Alpus mall එක ළඟ තමයි ස්කූල් එක තියෙන්නේ. එතකොට තව අහලා තිබ්බස ප්‍රශ්න ෆයිල් එක ඕපන් කරන්න මොනවද ඕනේ කියලා. ෆයිල් එක ඕපන් කරන්න Emirates ID එක විතරයි ඕනේ වෙන්නේ වෙන Emirates ID එක තිබුණා අපිට ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට සර් ෆයිල් එක ඕපන් කරද්දී දැන් අපිට තියෙනවා unlimited package normal package. so manual අපිට කැමති වාහන වර්ගයක් ඒතර කැමති package එකක් තෝරගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් normal package එක සාමාන්‍යයෙන් කීයක් විතර දෙනවා? 800 වගේ පටන් ගන්නවා. unlimited package එකක් තිබුණොත් 5800ක්. ඔව්. ඒක VAT එකක් එකතු වෙනවා. ඒක සාමාන්‍යයෙන් normal package එක සාමාන්‍යයෙන් අන්තිම කීයක් වගේ යනවා සර් normal package එක? normal package එක 2800ක් විතර වෙනවා. normal package එක 2800. ඒතකොට unlimited package එක 7500ක් වගේ 7500ක් unlimited package එක සාමාන්‍යයෙන් 7500ක් වගේ යනවා. එතකොට ඔයාලට කැමති package එකක් තෝරගන්න පුළුවන් unlimited package එක හරි normal package එක. එතකොට සර් ෆයිල් එක දැන් අපි open කරද්දී අපි advance එකක් දෙන්න ඕන නේද? අපි ඒකට advance එකක් දෙන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් කීයක් විතර දීලා අපිට පුළුවන් ද start කරන්න ෆයිල් එක open කරලා. කැමති විදිහට පුළුවන් සමානලට 1500ක් 2000ක් වගේ අතේ තිබ්බොත් පුළුවන් නේ 1500ක් 2000ක් වගේ දීලා ඔයාලට පුළුවන් ෆයිල් එක ඕපන් කරන්න ඊටු ටික හතර පාරකට අපිට ගෙවාගෙන යන්න පුළුවන් නේද එතකොට ඔයාලට අන්තිමට කොහොමද ෆයිනල් ටෙස්ට් එක කරන්නේ ෆුල් පේ කරන්න ඊට පස්සේ තමයි අපිට ෆයිනල් රෝඩ් ටෙස්ට් එක බුක් කරන්න තියෙන්නේ එතකොට ඊට පස්සේ අහලා තිබ්බස දැන් ඒකට මේ ලයිසන් එක ගත්තේ කොහොමද සර් අන්තිම වෙනකම්ම ඉන්නවද එතකොට සර් ඉන්න අපිත් එක්ක මුල පටන් ගන්න දවස් ඉඳන් අන්තිම දවස් වෙනකම් ලයිසන් එක හතර ගන්න සර් අපිත් එක්ක ඉන්න හැම දෙයකටම අපිට උදව්වක් අවශ්‍ය වුණ වෙලාවට අපිට උදව් කරගෙන අපේම භාෂාවෙන් සිංහලෙන්ම ලංකාවේ භාෂාවෙන් කතා කරලා වැඩේ කරගන්න පුළුවන් සර් එක්ක පටන් ගන්න දවස් ඉඳන් ඉවර වෙනකම්ම ඊට පස්සේ සර් අපිට තියෙන උනේ ටෙස්ට් ටික පොඩ්ඩක් කියන්න මෙයාලට දැනගන්න මොනවද තියෙන ටෙස්ට් කියලා මුලින්ම කියනවා තියරි ටෙස්ට් එක ඊට පස්සේ පාකින් ටෙස්ට් එක රෝඩ් ඇසස්මන්ට් එක ඊට පස්සේ ෆයිනල් ටෙස්ට් එක ටෙස්ට් හතරක් තියෙනවා මොනවද සම්පූර්ණ කරන්න ටෙස්ට් හතර දැන් සර් කිව්වා තියෙන ටෙස්ට් හතර සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් ඉතින් අපි ක්ලාස් නිතරම සාමාන්‍යයෙන් මිනිමම් මාස 3න් 4න් වගේ අපිට ගන්න පුළුවන් මේ සර් ලයිසන් එක. ඒක තමන්ගේ අතේ තමයි ඉතින් තමයි ක්ලාස් වෙන විදිය යනවානේ. එතකොට මම හිතනවා සර්ගේ සර් තියෙනුත් තමයි මොකද කියන්න අපේ මගේ නම්බරේට මැසේජ් කරන්න. මම හිතන විදියට දැන් මගේ මිසර්ගෙන් අහපු ප්‍රශ්න අපි ක්ලියර් එකෙන් කියන්න ඕනේ කියලා ඒ ප්‍රශ්න වලට ඔක්කොම අපි උත්තර දුන්නා නේද සර්? ඔයාලට වෙන මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් සර්ට WhatsApp message එකක් දාලා සර් ෆ්‍රී වෙච්ච වෙලාවට ඔයාලා රිප්ලයි කරන්න. සර්ට හැමතිස්සෙම රිප්ලයි කරන්න බෑ. මොකද ක්ලාස් කරද්දී ෆෝන් යූස් කරන්න බැරි නිසා. ෆ්‍රී වුණ ගමන් සර් අනිවාර්යෙන් message එකක් දාලා ඔයාලට කියයි මොකක්ද වෙන්නේ. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත්යි. ගොඩක් ස්තුතියි නේ සර් කලින් අපේ වීඩියෝ එක බලලා අපිට මැසේජ් කරලා කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතනවා ගොඩක් ලොකු දෙයක් දැනගන්න නැති කට්ටිය දන්නේ නැහැ සර්. අතන මම ලංකාවේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඉන්නවා කියලා ඒ ඩ්‍රයිවිං ස්කූල් එකේ ඒක ගොඩක් වැදගත් වෙයි මේ බලපු අයට. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක බලුවට. මේකෙනුත් ඔයාලට ලොකු අත්දැකීමක් ලොකු දෙයක් ඔයාලා දැනගන්න ලොකු පණිවිඩයක් හම්බ වෙන්නේ. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලන්න. මොනවද තියෙනවනම් මැසේජ් එකක් දාන්න සර්ට. එහෙනම් හැමෝටම ජය වේවා සුබ දවසක්.